මෝර්නින් ළමයි මේ හිමිදිරි පාන්දරම අපි නැගිටලා පුපුර අතින් අරන් යන්න තමයි හදන්නේ නුසාවේ ඊඩවලට. පේනවනේ තාම කළුවරයි. අපි ඇවිල්ලා ඉන්නේ සනුර හාබර් එකට. අපි ටිකට් එක ඔල්රෙඩි ඒජන්ට් ගෙන් ගත්තා. අපි යන්න හදන්නේ නුසාවේ ඊඩවලට. අතනින් බෝට් එක ගන්න ඕනේ. ගිහලා කතා කරමු. අපි දැන් බෝට් එකට නැගලා ඉන්නේ සනුර හාබර් එකට ඇවිල්ලා එතනින් ටිකට්ස් ටික පෙන්නලා බෝඩින් පාස් දීලා තිබුණා යාලා අපිට. අපේ බෝට් එක තමයි ඇක්ස්ටන්. ඉතින් අපි ඒකට දැන් නැගලා ඉන්න තව ටිකකින් මේක යයි. සනුර මේ නුසාවේ ඊඩවලට. ඊට එතනින් පස්සේ අපි තව ස්ටොප්ස් ටිකක් තියෙනවා. මෙතන ඉඳන් නුසාවේ ඊඩවලට විනාඩි 45ක් වගේ අපි යන්න ඕනේ. ස්පීඩ් බෝට් එක යන නිසා ටික ඉක්මනට යනවා. අපි ඒ තැන් වලට ගිහිල්ලා ආයි හම්බෙමු. අපි දැන් සනුර හාබර් එකෙන් නුසාවේ ඊඩවලට යන්න ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉඳන් තව අපිට තියනවා යන්න. ඉස්සරහට යන ගමන් ඉන්නේ බහැලා. මෙතනින් අපි වරන් යන්න අර විදිහට කට්ටිය ඉන්නවා. බෝඩ් අල්ලගෙන නම දාගෙන. Okay, welcome to Nusa Penida. Selamat datang di Nusa Penida. And then after Crystal Bay, we are going to the Angel Billabong and Broken Beach. And then after that, we have the lunch. And then after lunch, we are going to Clicking Beach. So the first we go to Crystal Bay. We take a 30 minutes to get there. නුසාවේ ඊඩවලට ඉඳන් අපි ෆස්ට් ස්පොට් එකට යන්න තමයි හදන්නේ. ෆස්ට් ඩෙස්ටිනේෂන් එක වෙන්නේ අපේ ක්‍රිස්ටල් බේ එක. මෙතන ඉඳලා විනාඩි 30ක් විතර එතනට තියනවා කියලා තමයි අපිට ඩ්‍රයිවර් කිව්වේ. අපිට යන්න ගමන් ඉන්නේ. අපි දැන් ක්‍රිස්ටල් බේ එකට ඇවිල්ලා ඉන්නේ. යන ගමන් තියෙන්නේ. අර තියෙන්නේ. අපේ සෙකන්ඩ් ස්ටොප් එකට නුසාවේ ජර්නි එකේ මෙතන බීචස් දෙකක් තියෙනවා. මේ පැත්තේ ඒන්ජල් බීච් එක තියෙනවා. අනිත් පැත්තේ බ්‍රෝකන් බීච් එක තියෙනවා. අපි ගිහලා බලමු. First we are going to Angel Billabong. When we are finished to Angel Billabong, we move to the Broken Beach.
පිටිපස්සෙන් පේන ලස්සනට එන්ජල් බීච් එක කොහොමද තියෙන්නේ කියලා. මෙතන ඉහා පැත්තේ තමයි බ්‍රෝකන් බීච් එක තියෙන්නේ. මෙතනින් පස්සේ අපි එතනට යන්න හිතන්නේ. බ්‍රෝකන් බීච් එකට. කලින් අපි එන්ජල් බීච් එකේ තමයි ගන්නේ. මේ රූට් එකෙන් තමයි යන්න තියෙන්නේ. බීච් කියලා කියන්නේ. මෙතන නිකන් දෙකට වෙන් වෙලා වගේ තියෙනවා. මේ ලස්සනයි. අර එහා පැත්තේ බීච් එකේ එන්ජල් බීච් එකේ. පාත් එකේ තමයි යන්න තියෙන්නේ. අර වෙහිකල් එක කාවත් යනවා බයික් එක කාවත් කාර් එක කාවත් ඔයාට ඒක අතන පාක් කරලා තමයි මෙතනින් පයින් යන්න වෙන්නේ. මේ තමයි මේ. ලන්ච් එක ගන්න රෙස්ටුරන්ට් එකකට. එතනම ළඟ තියෙන්නේ වැඩි වෙලාවක් ගියේ නැහැ. ඉතින් අපිට පුළුවන් පැකේජ් විදියට ඕඩර් කරන්න කෑම per person එක ඩිෂ් එකයි එක ඩ්‍රින්ක් එකයි. අපි දෙන්න ඩිෂස් වර්ග දෙකකින් ඩ්රින්ක්ස් වර්ග දෙකක් ඕඩර් කරා. දැන් මේක try කරන්න තමයි අපි දැන් රුසාපේට ඉඳලා සමුද්‍ර හාබර් එකට යන්න හදන්නේ.